මේ අලුතින්ම ආරම්භ කරන ලද කෘෂි ව්‍යාපෘතියක්. ආරක්ෂිත ගෘහයක් නිර්මාණය කරන තරම් මුදල් නැති නිසා උඩට 150 ආවරණ දැල් භාවිත කොට නයිමිරිස් වගාව සිදු කරනු ලබන අතර බණ්ඩක්කා, වම්බටු, මාළු මිරිස්, පිපිඤ්ඤා ඇතුළු භෝග රාශියක් ලෝ බෑග් භාවිත කොට මිශ්‍ර භෝග වගාවල් ලෙස මෙහි සිදු කරනු ලබනවා. වගාකොළණු භාවිත කොට දේශීය පලා වර්ග ඇතුළු භෝග කිහිපයක් රෝපණය කිරීමට මෙම ගුහු මහතා අදහස් කරනවා. ජලය සහ පොහොර ලබා දීම අඟල් 3 PVC බටයක් භාවිතා කොට පහසු කරගෙන ඇත. මෙහි බිමට ටයරයක්ද වගා මාධ්‍ය රඳවා ගැනීම සඳහා දැල් සහ ඉටිකොළ යොදාගෙන ඇත. මෙම බිම JCB යන්ත්‍රයක් භාවිත කොට මැනවින් සකස් කොට ඇති අතර මෙම ගොවි මහතා ඉතාමත් කැපවීමෙන් වැඩ කර ඇත. මම ඔබට පෙන්වනු ලබන්නේ මෙහි මූලික අදියර වන අතර වරින් වර මෙහි ස්වභාවය රූපරාමු සහිතව ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මම රාවණ රාමවික්‍රම.